රයිට් ළමයි අයිබෝවන් දැන් මේ වීඩියෝ එක අපි සාකච්ඡා කරන්නේ 2022 හරිද O level විද්‍යා පේපර් එකේ ආපු ඇවිල්ලා තියෙන බහුවර්ණ ෆිසික්ස් MCQ ටික. හරිද බහුවර්ණ හරිද භෞතික විද්‍යාවෙන් ආපු MCQ ටික තමයි මෙන්න මේ 2022 පේපර් එකේ අපි දැන් සාකච්ඡා කරන්නේ. රයිට්. අපි බලමු පළවෙනි ප්‍රශ්න විදිහට. ඇත්තටම දැන් භෞතික විද්‍යාව අතින් ගත්තොත් ඔයාලගේ දෙවෙනි ප්‍රශ්නය. හරිද? දැන් මම මෙතන මේ වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ භෞතික විද්‍යාව ප්‍රශ්න ටික විතරයි. හරිද? එතකොට දැන් මීට කලින් පේපර් එක බලපු නැති ළමයෙක් ඉන්නවා නම් බලන්න. ඒ කියන්නේ 20යි 23 ගිය අවුරුද්දේ පේපර් එකත් බහුවර්ණ වලට එක වීඩියෝ එකයි ව්‍යුහගත රචනා සහ රචනා වලට තව වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකත් බලන්න අනිවාර්යෙන්ම. හරි. එතකොට මේ කතා කරන්නේ 20යි 22 O level හරිද? විද්‍යා පේපර් එකේ ෆිසික්ස් බහුවර්ණ ටික තමයි කතා කරන්නේ. හරි. පළවෙනි එක විදිහට ගමු අපි. හරිද? අංක 1 අතන දැන් මෙතන තියෙන්නේ අංක 2 දෙවෙනි ප්‍රශ්න තමයි ෆිසික්ස් ප්‍රශ්නයකට තියෙන්නේ මුලින්ම. හරිද? දෙවෙනි MCQ එකේ තියෙන්නේ මොකද්ද ළමයි? දෙවෙනි එක කියන්නේ පීඩනයේ ඒකකය. දන්නවනේ ඔයගොල්ලෝ ලේසි. හරිද? පීඩනය කියන්නේ මොකද්ද? පීඩනය කියන්නේ බලය බෙදීම F බෙදීම A වර්ගඵලය. හරිද? ඔන්න ඔක දාලා සමීකරණයෙන් ගන්න. හරිද? මේවා බලය හරිද මතක් කරගෙන යම් බලය හරිද මෙයා වර්ගඵලය හරිද වර්ගඵලයමයි වර්ග මීටර් බලයමයි නිව්ටන්. එතකොට පීඩනය ඒකක වෙන්නේ මොකද්ද? nm ඍණ 2 වර්ග මීටරයට නිව්ටන් මේ පීඩනය ප්‍රෙෂර් කියන එකෙන් තමයි පීඩනය p සංකේතවත් කරන්නේ. පීඩනය ඒකක එන්නේ nm ඍණ 2. ඒ කියන්නේ වර්ග මීටරයට නිව්ටන් කියලාත් කියනවා. මේකටම කියන තනි ඒකකය මොකද්ද? පැස්කල් කියලාත් කියනවා. හරිද? ඒතර බලන්න එතකොට ඕයෙන් තියෙන්නේ nm ඍණ 2. හරිද? දෙවෙනි එකට හරි උත්තරේ අංක 2. උත්තරේ අංක 2. හරි. ඊට පස්සේ ආයි කියනවා අංක 6ත් අංක 6 බලන්න 6 වෙනි ගානේ කියන්නේ ලෝහයක නැත්නම් ලෝහ සන්නායකයක් තුලින් විදුලි ධාරාවක් ගමන් කිරීමට දායක වන අංශුව. හරිද? ලෝහ සන්නායකයකින් කරන්ට් එකක් යන අවශ්‍ය අංශුව මොකද්ද? ඉලෙක්ට්‍රෝනය. හරිද? ඉලෙක්ට්‍රෝනය. දැන් සාමාන්‍යයෙන් උත්තරේ නම් මෙන්න මේක ඉලෙක්ට්‍රෝනය. හරිද? ඉලෙක්ට්‍රෝන තමයි දායක වෙන්නේ. උදාහරණයක් විදිහට දැන් මෙහෙම ගන්නකො සර්කිට් එකක් ගත්තොත් මෙහෙම බල්බ් එකක් මෙතන ඇඳලා මෙන්න මේ බැටරියක් සම්බන්ධ කරොත් මෙතනින් බැටරිය ළමයි මේක මොන ආග්‍රේද? මෙයා ධනාග්‍රේ මෙයා ඍණාග්‍රේ. බලන්න කරන්ට් එක එන්නේ කොහොමද? කරන්ට් එක එන්නේ ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට තමයි ධාරාව ගලන්නේ. ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට තමයි ධාරාව ගලන්නේ. මේ අපි I විදිහට සංකේත කරොත් ඔය ධාරාව. හරිද? ධාරාව කරගෙන ධනින් ඉඳන් ඍණට. හැබැයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ කොහෙටද? ඍණාග්‍රේ ඉඳන් ඊට විරුද්ධ ධනාග්‍රේට තමයි ඉලෙක්ට්‍රෝන ධාරාව ගමන් කරන්නේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. විදුලි ධාරාව ගමන් කරන මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තමයි ගමන් කරන්නේ ඍණ ඉඳන් ධනට. හරි. ඒතකොට ගමන් කරන අංශුව වෙන්නේ ඉලෙක්ට්‍රෝන කියන එක. හරි. ඊට පස්සේ අංක ආයි තියෙනවා අංක 11. අංක 11 බලන්නකෝ. අංක 11 කියන්නේ මොකද්ද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිය. මොකද්ද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන ළමයි හරිද? මේ දැන් මාධ්‍ය දෙකක් ගත්තොත් ඔහම අපි මෙයා ගමුකෝ ගහනතර මාධ්‍ය. ගහනතර මාධ්‍ය. හරිද? මෙයා විරලතර මාධ්‍ය කියලා ගන්නකො. හරිද? ඔයගොල්ලෝ ආලෝක පාඩමේ ගන්න. හරි. එතකොට දැන් මේ මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණත මේක. හරි? දැන් මොකක් හරි හිතන්න මේක ජලය කියලා. මේක වාතය වගේ හිතන්නකො. නැත්නම් මෙයා වීදුරු මෙයා වාතය කියලා හිතන්නකො. හරි. කොහොම හරි කමන්නේ. ගහනතර ඉඳලා විරලතරට මෙන්න මෙහෙම කිරණයක් යද්දී අභිලම්බෙන් ඉවතට ළමයි යෝග හැරෙන්නේ. අභිලම්බෙන් ඉවතට හැරෙන්නේ. මෙන්න මෙතන කෝණයට කියන්නේ පතන කෝණය. මෙන්න මෙයාට කියන්නේ වර්තන කෝණය. මේ පතන කෝණේ යගේ I සිම්පල් I අපි ක්‍රමයෙන් වැඩි කරගෙන එද්දී ඒ කියන්නේ ලේසර් ලයිට් එකක් ගහනවා කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම මොකක් වෙනවද? පහත් වෙනවා. පහත් වෙලා මේක වැඩි කරගෙන එද්දී එක්තරා අවස්ථාවකදී මේ වර්තන කිරණය මේ කිරණය වර්තන කිරණය මෙන්න මෙයා හරහා ගමන් කරනවා. හරිද? මෙන්න මෙයා හරහා ගමන් කරනවා. හරිද? ඒ කියන්නේ මෙතන අංශක 90යි. එතකොට අපි කිරණය ඉන්නේ තව මෙහින් ඉන්නේ. කිරණය යගේ වැඩි කරා. ඒ කියන්නේ පතන කෝණය යගේ වැඩි කරා. ඒතර එක අවධියක හරිද? එක අවස්ථාවක මෙන්න මෙහෙම යනවා. මෙන්න මෙහෙම වර්තන කිරණය මේ මාධ්‍ය වෙන් කරන අතුරු මුහුණත හරහා ගමන් කරන අවධියක් තියෙනවනේ අවස්ථාවක් තියෙනවනේ. අන්නේ වෙලාවෙ හදන පතන කෝණයට කියන්නේ මොන කෝණය කියලාද? අවධි කෝණය කියලා. බැරි වෙලා හරි තව චුට්ටක් හරි මේ C නැත්නම් අවධි කෝණයට වඩා මේ කෝණය චුට්ටක් හරි ඇන්ගල් කරොත් ඇල කරොත් මොකද වෙන්නේ? වැඩි කරොත් මොකද වෙන්නේ? මේ කිරණය නැවතත් එම මාධ්‍යයටම පරාවර්තනය වෙනවා. තව චුට්ටක් හරි මේක වැඩි කරොත් නැවතත් හරිද? දැන් එතන පතන කෝණය I අවධි කෝණයට වඩා හරි අවධි කෝණයට වඩා I වැඩි නම් අවධි කෝණයට වඩා I වැඩි නම් මොකද වෙන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ගහනතර මාධ්‍යයේ ඉඳලා විරලතර මාධ්‍යයට යන්න ගියපු කිරණය නැවතත් ගහනතර මාධ්‍යයට එනවා. ඕක තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා කියන්නේ. හරි. ඔන්න පොඩ්ඩක් මතක් කළා. ඒක පැහැදිලි කර ඒකෙන් පැහැදිලි කරන්න නොහැකි සංසිද්ධිය මොකද්ද?
හරි පළවෙනි එක බලන්න ප්‍රකාශ තන්තු තුලින් ආලෝකය ගමන් කිරීම. ෆයිබර් කේබල්. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ. ෆයිබර් හරි ඔන්නෝම ප්‍රකාශ තන්තු තියෙනවා. මේවෙන් කිරණ යන්නේ ආලෝක කිරණ. අපි සංවේදන කටයුතු වලට ගන්න ඕනේ මේකනේ. හරිද? එන්ඩොස්කෝප් උපකරණයට ගන්න ඕනේ. වෛද්‍ය ශාස්ත්‍රයේ පාවිච්චි වෙන. හරිද? ඔන්නෝම මේ ප්‍රකාශ තන්තු ෆයිබර් කේබල් කියන එක ගන්නවා. ඕවෙන් කරන්ට් මේ මොනවාද? ආලෝකය යන්නේ මෙන්න මෙහෙම. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ගණනාවකට ලක් වී තමයි ආලෝකය යන්නේ. ඇයි මේ මේකෙන් දැන් මෙතන ඉහළ මෙතන වදිනවා මෙතන වදිනවා මෙතන වදිනවා. එහෙනම් ඒක පැහැදිලි කරන්න පුළුවන්. හරිද? කපා උපදැමීම මගින් දියමන්ති වල බැබලීම ඇතිවීම ඒකත් පැහැදිලි කරන්න පුළුවන්. හරි දියමන්තියක් ඇතුලේ ඒ ආලෝක කිරණ එහෙම වැඩි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙලා තමයි යාගේ දීප්තිය දෙන්නේ අපිට. සුදු ආලෝකය හරි සුදු ආලෝකයේ වර්ණ වලට බෙදී දේ දුන්නක් හට ගැනීම. අන්න ඒක. ඒ කියන්නේ දැන් සුදු ආලෝකයේ දැන් අර ප්‍රිස්මයක් හිතන්න මෙහෙම ප්‍රිස්මයක් කරහා සුදු ආලෝකය යවුවෙන් පස්සේ ළමයි මේක මෙහෙම බෙදෙනවා. හරිද? මොනාටද බෙදෙන්නේ? දේ දුන්නේ පාට හතට බෙදෙනවා. 2 3 4 5 6 හරිද? මෙහෙම 7. දේ දුන්නේ මේ මම හරියටම සමාන වෙන්නේ නැහැ. හරිද? ඔන්නෝම පාට හතකට කැඩෙනවා. හරිද? ඕකට කියන්නේ මොකද? අපකිරණය. අපකිරණය කියලා කියන්නේ. සුදු ආලෝකයේ පාට හතකට බෙදෙනවා දේ දුන්නේ. හරි? රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් දකි. හරි? රතු තැඹිලි කහ නිල් දම් රන් තැඹිලි කඩන කොල්ලා නිල් දම් ඉන්ඩිගෝ. හරිද? ඔන්නෝම පාට හතකට කැඩෙනවා. අර මේ පොඩි කාලේ මතක තියාගන්න එහෙමනේ. හරි. එතකොට ඔය දේ දුන්නේ පාට හතර කැඩෙන එකට තමයි කියන්නේ මොකද්ද? අපකිරණය කියලා කියන්නේ. හරි? එතකොට ඕනනම් අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මේ ප්‍රිස්මයක් තව ප්‍රිස්මයක් මෙන්න මේ පැත්තට මෙහෙම සෙට් කරෝදී මේ පාට හතම එකතු කරලා නැවතත් මේකෙන් ගන්න පුළුවන් සුදු ආලෝකය. ඒක තමයි අපකිරණය කියලා කියන්නේ. ඒක පැහැදිලි කර නිව්ටන්. මුලින්ම මේ අයිසෙක් නිව්ටන් තමයි මේක හොයාගත්තේ අපකිරණය. හරිද? එතකොට අන්න එයා තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පැහැදිලි කරන්න බෑ. හරිද? ඍජුකෝණී ප්‍රිස්මයක් මගින් ආලෝකයේ අංශක 180 අංශක 90කින් හැරවීම. ඒක කරන්න පුළුවන්. මෙන්න මෙහෙම හිතන්න මෙන්න මෙහෙම ප්‍රිස්මයක් අරගෙන ඍජුකෝණී මෙහෙම ප්‍රිස්මයක් අරගෙන ඍජුකෝණී කියන ළමයි මෙන්න මෙතන අංශක 90ක් සෙට් වෙන ප්‍රිස්මයක් අරගෙන මේ ඉතින් මෙතන අංශක 90ක් සෙට් වෙන ප්‍රිස්මයක් ගත්තොත් මෙහෙම මීට ලම්බක වෙන කිරණය මේකේ වැදිලා මේ පෘෂ්ඨයේ වැදිලා මේ පැත්තට වාතයට යන්නේ වීදුර හරහා මෙන්න මේ පැත්තට පරාවර්තනය වෙනවා. මේක තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඕක කරගන්න පුළුවන්. එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ 3. හරිද? උත්තරේ 3. මෙන්න මේ අපකිරණ සිද්ධිය තමයි පැහැදිලි කරන්න බැරි. හරි. ඊට පස්සේ අංක 14 කියන්නේ යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ සලකා බලන්න. ABC කියලා වගන්ති තුනක් තියෙනවා. මේක බලමු. ඒ වලින් කියන්නේ මොකද්ද? තරංගයේ සංඛ්‍යාතයේ එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයක ඇතුළු වීමේදී වෙනස් වේ. වැරදි ළමයි. හරිද? මාධ්‍යෙන් මාධ්‍යයට වෙනස් වෙන්නේ. එක මාධ්‍යයකින් තවත් මාධ්‍යයක විද්‍යුත් චුම්බක තරංගයක් ඇතුළු වෙද්දී එයාගේ මොකද්ද? සංඛ්‍යාත වෙනසක් වෙන්නේ නැහැ. හරි? ප්‍රවේගය සහ තරංගායම තමයි වෙනස් වෙන්නේ. v සමාන f ලැම්ඩා නේ. හරිද? මේ f නියතයි ඊට බැලන්ස් වෙන්න v සහ ලැම්ඩා වෙනස් වෙනවා. f වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒක වැරදි. එතකොට ඊගාවට කියන්නේ හරි. තරංගයේ වේගය සංඛ්‍යාතයේ මත රඳා නොපවතී. හරි? වේගය සංඛ්‍යාතයේ මත රඳා නොපවතී කියන එක හරි. මොකද දන්නවද? දැන් සංඛ්‍යාතය වෙනස් වුණොත් හරිද? සංඛ්‍යාතය වෙනස් වුණොත් දැන් හිතන්න එකම මාධ්‍යයක් කියලා. එකම මාධ්‍යයක සංඛ්‍යාතය වෙනස් වුණොත් තරංගායාමයෙන් බැලන්ස් වෙලා ඒක v නියතව තියෙනවා. v වෙනස් වෙන්නේ නැහැ. හරිද? v වෙනස් වෙන්නේ නැහැ. වේගය සංඛ්‍යාතය මත රඳා දැන් මේ සමීකරණ විදිහෙන් නම් අපිට පේනවා මෙහෙම f රඳා පවතිනවා v. ඒ කියන්නේ v මත f මත v රඳා පවතිනවා. හරිද? ඒ වගේම ලැම්ඩා මතත් v රඳා පවතිනවා කියලා තේරෙනවා. අපිට පේනවා. හැබැයි මේ දෙන්න එකිනෙකට අනුව වෙනස් වෙනවා. කියන්නේ f වෙනස් වෙද්දී මෙයා ඔටෝමැටික් මෙජර්ස් වෙලා v බැලන්ස් වෙනවා. එතකොට ඒක මත රඳා පවතින්නේ නැහැ. හරිද? එතකොට ඒක වැරදි. හරිද? එතකොට ඒක වැරදි. නෑ රඳා නොපවතී කියලා තියෙන්නේ ඒක තමයි. රඳා නොපවතී කියන්නේ එතකොට ඒක හරි. රඳා පවතින්නේ නැහැ ඒක තමයි. එහෙමනේ කියන්නේ රඳා නොපවතී ඒක හරි. හරි මෙයා අපි දැන් මෙහෙම පේන්න තිබ්බට v සමාන f ලැම්ඩා කියලා තිබ්බට f මත ළමයි v තීරණය වෙන්නේ නැහැ. මොකද f ට අනුරූපව ලැම්ඩා වෙනස් වෙලා මෙයා බැලන්ස් වෙනවා. එතකොට ඒක රඳා පවතින්නේ නැහැ ඒක හරි. ඊට පස්සේ තරංගයේ වේගය එය ගමන් ගන්නා මාධ්‍ය මත රඳා පවතිනවා. තරංගයේ වේගය හරිද? තරංගයේ වේගය සෝරි මේක යාන්ත්‍රික තරංග ගමන් යාන්ත්‍රික තරංගත් එහෙමම තමයි. හරිද? අර සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. මේක රඳා පවතින්නේ නැහැ f මත තරංග වේගය.
හරිද? තරංග වේගය ඒ ගමන් ගන්න මාධ්‍ය මත රඳා පවතිනවා කියන එක හරි. ඒකත් හරි. එතකොට උත්තරේ වෙන්නේ B හා C. උත්තරේ එතකොට කීය දෙන්නේ? උත්තරේ 4. හරි උත්තරේ අංක 4. හරි ඊට පස්සේ ඒ 14 වෙනි ප්‍රශ්නේ කතා කරේ ඊට පස්සේ ආයෙ එන්න 18 වෙනි ප්‍රශ්නෙට 18 වෙනි ප්‍රශ්නේ මොකක්ද 18න් කියන්නේ 18න් කියන්නේ දොරක් අරින සහ වසන අවස්ථාවේදී දොරට සවි කර ඇති හැන්ඩලේ භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය හරි ඉගන්නේ මෙන්න මෙහෙම දොරක් ගත්තොතින් මේක ළමයි මෙහෙම සරණේරු වලින් පිටියට මෙහෙම සෙට් කරලා නෙවි සරණේරු වලින් සෙට් කරලා නෙවි පිටියට මෙන්න මෙයා වටා තමයි ඔක් කරගන්නේ හරි ඒතර මෙතන හැන්ඩල් එක මෙහෙම තියෙනවා නම් මේකෙන් තමයි දොර අරින්නේ හරි මෙන්න මෙහෙම අරිද්දි වහද්දි තියෙන වාසිය අහන්නේ බලමු උත්තර දීලා තියෙන්නේ මොනවද කියලා ඒක කියන්නේ අඩු ගූර්ණයක් යෙදීම් ප්‍රමාණවත් අඩු ගූර්ණයක් යෙදීම් ප්‍රමාණවත් ඊට පස්සේ කියනවා වැඩි භ්‍රමණයක් සිදු කරගත හැකි වීම අඩු බලයක් යෙදීම් ප්‍රමාණවත් වීම කළ යුතු කාර්ය ප්‍රමාණය අඩු වීම හරි මෙහෙමනේ කිසියම් ගූර්ණයක් ළමයි මේ දොර අරින්න හෝ වහන්න දාන්න ඕන නම් ඒ ගූර්ණයම දාන්න ඕන හැබැයි මෙතෙන්දි කරන විශේෂ දේ තමයි අපි දැන් බල ගූර්ණය ලියන්නේ කොහොමද බල ගූර්ණය ලියන්නේ FD නේ FD ගුණිතයෙන් බල ගූර්ණය සමාන F වතාවක් D F කියන්නේ මේ මෙතන අපි දාන බලය හරිද ඒ බලය දාන තැන ඉඳලා මෙහෙම කැරකෙන තැනට තියෙන ලම්බක දුර සෙට් වෙලා තියෙන තැනට තියෙන ලම්බක දුර තමයි D කියන්නේ. එතකොට මේකෙන් කරන්නේ D වැඩි කරගෙන ගිහිල්ලා හරිද බලන්න D වැඩි වුණොත් හරි D වැඩි වුණොත් හරිද දාන්න ඕන බලය අඩුයිනේ. හරිද D වැඩි වුණොත් දැන් බල ගූර්ණය වෙනස් වෙන්නේ නැත්තම් හරිද මෙහා පුළුවන් තරම් වැඩි කරන්න මේක නොවෙනස් වී ඉන්න නම් එක ගූර්ණයක් යටතේ එක්තරා ගූර්ණයක් යටතේ තමයි එයා කොහොමත් මේ දොර ඇරෙනවා හෝ වැහීම සිද්ධවන්නේ එක්තරා ගූර්ණයක් යටතේ. ඒ ගූර්ණය එක අගයක්. හරිද එකම අගයක්. හරිද එතකොට පුළුවන් තරම් අපි මේ බලය දාන දිග වැඩි කරන්න බලය ඈතින් දාන්න ඕන බලය අඩු වෙනවා. හරිද එන්න ඒක තමයි වෙන්නේ. හරිද උත්තරය වෙන්නේ එතකොට අංක 3. උත්තරේ අංක 3. අඩු බලයක් යෙදීම් ප්‍රමාණවත් කියන එක තමයි උත්තරේ. හරි ඊට පස්සේ 21 වෙනි ගාන 21 වෙනි MCQ එක ෆිසික්ස් සෙට් එක මම කතා කරන් යන්නේ තාප සංක්‍රමණය සම්බන්ධයේ පහදිය ප්‍රකාශ සැලකන්න. හරි මුහුදු සුළං හා ගොඩ සුළං ඇතිවන්නේ සන්නයනය හේතු කොටගෙන කියන එක වැරදි නේද? සංවහනය හේතු කොටගෙන තමයි මේ මොනවාද මුහුදු සුළං ඇති වෙන්නේ. හරිද? මුහුදු සුළං ඇති වෙන්නේ. හා ගොඩ සුළං ඇති වෙන්නේ සංවහනය හේතු කරගෙන. හරි තාප සංක්‍රමණය ගත්තොත් තමයි තාප සංක්‍රමණය කියන්නේ මොකද්ද? තාපය එක තැනක ඉඳලා තව තැනකට ගලාගෙන එන එක තමයි තාප සංක්‍රමණය කියලා කියන්නේ. නැත්නම් සංක්‍රමණය. ඔය සංක්‍රමණය වෙන විදි තුනක් තියෙනවා. එකක් තමයි මොකද්ද සන්නයනය අනිත් එක සංවහනය අනිත් එක මොකද්ද විකිරණය. ඔන්න ඕවනි තුන ප්‍රධාන තාප සන්නයනය නැත්නම් සංක්‍රමණය කරන විදි තුන තමයි මේ මොනවාද? සන්නයනය, සංවහනය, විකිරණය. මේ සන්නයනය කියන්නේ ඝන මාධ්‍යයක අංශු ගමන් කරන්නේ අංශයෙන් අංශුවට තාපය ගමන් කරන එක. කියන උදාහරණයක් විදිහට අපි මෙහෙම ලෝහයක් අරගෙන මේ පැත්තෙන් නිකන් මොකක් හරි ඉටිපන්දමක් හරි වංශන් 1000ක් හරි මේකට අල්ලලා මේ පැත්තෙන් අල්ලන් ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? අපේ අත පිච්චෙනවනේ. ඒ කියන්නේ මේ අංශු හරහා අංශයෙන් අංශුවට තාපය ගලාගෙන එනවා. ඔන්න ඔය විදිහ තමයි සන්නයනය කියලා කියන්නේ. සංවහනය කියන්නේ මොකක්ද? සංවහනය කියන්නේ ඉතින් ගිනි ගොඩක් මෙහෙම ගහලා කියලා. මේ ගිනි ගොඩ උඩින් ගිනි ගොඩට ඉහළින් අත තිබ්බයින් පස්සේ මොකද්ද වෙන්නේ? අතට රස්නේ දැනෙනවා. ඒ රස්නේ දැනෙන්නේ කොහොමද? මෙතන මේ ගිනි මැලේ අවට තියෙන ඊට පල්ලෙහෙන් තියෙන වාත අංශු රත් වෙලා මෙහෙම ඉහළ නගිනවා. අද අංශු පිටින්ම ඉහළ නගින එක තමයි සංවහනය කියලා කියන්නේ. සංවහන ධාරා ඇති වෙනවා. හරිද? වාත අංශු මෙහෙම උඩ යනවා. රත් වෙච්චේ උඩ යනවා. සීතල වෙච්චේ ආයි මේ පැත්තට ඇදිලා යනවා. ආයි රත් වෙලා ආයි උඩ යනවා. ඔන්නම් කොච්චරවත් සංවහනය වෙනවා. හරි විකිරණය කියන්නේ දැන් ඔයාලට පේනවා සන්නයනයටයි සංවහනයට අනිවාර්යෙන් මාධ්‍යයක් ඕන. මෙයාටත් ඕන. විකිරණය කෙනෙක් කියනවා මාධ්‍යයක් ඕනේ නැහැ. මාධ්‍යයකින් තොරව හරිද මාධ්‍ය දායකත්වයකින් තොරව අංශු මේ මොනවාද තාපේ ගලාගෙන එන එකට තමයි විකිරණය කියලා කියන්නේ. හරි. උදාහරණයක් විදිහට ගන්න සූර්යයා. හරි දැන් අපේ ඉර සූර්යයා සහ පෘථුවිය. ඒ අතර ළමයි ලොකු ගැප් එකක් තියෙන මේ පෘථුවියට තියෙන වායුගෝලය. හරිද මෙන්න මේ වායුගෝලයේ එපිටින් කලාපයේ තියෙන මේ පිටින් තියෙන කලාපයට කියන අභ්‍යවකාශය. හරි. ඒතර මේ අභ්‍යවකාශයේ කිසිම අංශුවක් නැහැ. මොකද අංශු නැහැ හිස්තැනන් රික්තයක්නේ. හරි. ඒ රික්තයක් තුලින් උනන් ළමයි මෙහෙම අවුව නැත්නම් රස්නේ තාපේ ගලාගෙන එනවා. හරි. එහෙනම් ඒක වෙන්නේ විකිරණය. හරි. ඔන්නෝම තමයි ප්‍රධාන සංක්‍රමණ අවස්ථා තුන. හරි. ඒවෙන් පළවෙනි එක කියන්නේ දැන් මම පොඩ්ඩක් ප්‍රශ්නේ පැහැදිලි කරේ. මුහුදු සුළං ගොඩ සුළං ඇතිවන්නේ සන්නයනයේ හේතු කොටගෙන නෙමෙයි සංවහනයේ හේතු කොටගෙන. එතකොට එක වැරදෙනවා
හරි එක වැරදි ඊට පස්සේ සූර්යාගේ සිට පොළොවට තාපය ලැබෙන්නේ විකිරණ ඒක හරි එක වැරදි හරිද දෙවනි වගන්තිය හරි ඊට පස්සේ ඒ කියන්නේ A වගන්තිය වැරදි B වගන්තිය හරියනවා C බලමු C වලින් කියන්නේ මොකද්ද උණුසුම් තේ කෝප්පයකට ලෝහෙන්ද දැමුවට ලෝහෙන්ද රත් වෙන්නේ ලෝහෙන්ද රත් වෙන්නේ මොකද කියන්නේ මේ උණුසුම් තේ කෝප්පයකට හරි ලෝහ හැන්දක් දැමුවට ලෝ හැන්ද රත් වෙන්නේ සංවහනය මගින් හරිද ඒ කියන්නේ දැන් මෙන්න මෙතන මෙහෙම තියෙනවා නම් කෝප්පේ හරිද මේක උණුසුම් තේ කෝප්පයක් නම් ඔව් ඉතින් දැන් මෙතන ළමයි ජලය රත් වෙලා ජලයේ අංශු උඩ එනවා රත් වෙච්ච ජලාංශ උඩ වෙලා උඩ ඇවිල්ලා එතකොට මෙන්න මේ හැන්ද රත් කරනවා හැන්ද රත් වෙන්නේ මෙතන කියන්න පුළුවන් හැන්ද රත් වෙන්නේ කොහොමද උණුසුම් තේ කෝප්පයකට ලෝහ හැන්දක් දැමුවට හැන්ද රත් වෙන්නේ සංවහනය මගින් හරි දැන් මෙතෙන්ට වෙනකන් නම් සංවහනෙන් ඊට පස්සේ ළමයි රත් වෙන්නේ සන්නයනේ හැන්ද රත් වෙන්නේ සන්නයනේ නේද කියන්නේ හැන්ද රත් වෙනවා කියන්නේ හැන්දෙන් හැන්දට ඒ කියන්නේ අංශුවෙන් අංශුවට තාපය ගලාගෙන ඉන්න ඉබේ හරිද එතකොට මේ දක්වා හැන්ද දක්වා තාපය අරන් එන්නේ නම් සංවහනයෙන් හරිද සංවහනයෙන් ඊට පස්සේ හැන්ද රත් වෙන්නේ සන්නයනේ හරිද එතකොට අපිට ගන්න පුළුවන් ඒක හරිද වැරදි විදිහට ගන්න පුළුවන් එතකොට උත්තරේ වෙන්නේ මොකද්ද උත්තරේ හරිද අංක කීයද 2 B පමණයි කියලා ගන්න පුළුවන් හරිද මේක වැරදි ලෙස ගන්න පුළුවන් හරි ඊගාවට අපිට තියෙන අංක 24 24 වෙනි ප්‍රශ්නේ තියෙන වෙන මෙහෙමයි 24 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පරිණාමකයක ප්‍රාථමික දගරයට සැපෙන වෝල්ටීයතාවය 120ක් වන අතර ද්විතීකයෙන් ලැබෙන වෝල්ටීයතාවය මෙන්න මෙච්චරයි ප්‍රාථමිකය තුලින් ගලා යන ධාරාව ඇම්පියර් 2යි නම් ද්විතීකයෙන් ගලා යන ධාරාව. ඉතින් අපි දන්නවා මෙන්න මෙහෙම ළමයි ප්‍රාථමිකය ද්විතීකය කියලා මේ ට්‍රාන්ස්ෆෝමරයක් සම්බන්ධයෙන් කතා කරන්නේ නේද? ට්‍රාන්ස්ෆෝමරය සම්බන්ධයෙන් කතා කරද්දී මේ මෙතන ක්ෂමතාවය ලියන්න පුළුවන් P සමානයි VI. VI ගුණිතය මේ පැත්තේ VI ගුණිතයට සමානයි. ඒ කියන්නේ ප්‍රාථමිකයේ විභවාන්තරය වතාව ප්‍රාථමිකය තුලින් ගලන කරන්ට් එක VI කියන්නේ ළමයි ක්ෂමතාවය. ප්‍රාථමික දඟරේ ක්ෂමතාවය සමාන කරන්න ද්විතීක දඟරේ ක්ෂමතාවයට. ද්විතීකයේ හඳුන්වන්නේ අපි secondary S එකෙන් මෙතනත් S එකෙන්. හරි. එහෙනම් මෙන්න මේ සමීකරණය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හරිද? VP IP සමානයි VS IS. හරිද? එතකොට මේ තියෙන්නේ ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවය. මේ තියෙන්නේ ප්‍රාථමික දඟරෙන් ගලන කරන්ට් එක. මේ තියෙන පරිණාමකයේ ද්විතීක දඟරේ කියන්නේ විභවාන්තරයේ වෝල්ටීයතාවය ද්විතීක දඟරෙන් ගලන ධාරාව. හරි ඔන්න ඔකට දාන්න තියෙන්නේ ප්‍රාථමික දගරයට සැපෙන වෝල්ටීයතාවය 120යි වෝල්ට්. එතකොට ද්විතීකයෙන් ලැබෙන වෝල්ටේජ් එක වෙන්නේ මෙන්න මෙහා වෙන්නේ 12යිලු. අපෙන් කියන්නේ ප්‍රාථමිකයෙන් ගලා යන කරන්ට් එක 2යි නම් ද්විතීකයෙන් ගලන කරන්ට් එක. ඒක IS කියලා ගන්න. හරි එතකොට ඔයාලට පේනවා මෙතන 120 වැඩි කිරීම 2 බෙදීම 12 තමයි IS කියන්නේ. ඒත් බලන්න මේකට මේක කැපෙනවා 1යි. ඒ කියන්නේ 10යි 10 දෙකෙන් වැඩි කරාම 20යි. හරිද? කරන්ට් එක එනවා ඇම්පියර් 20යි කියලා. හරිද? ඔහොමයි ඒ ගාන හදන්නේ. එතර හරි ඒක හරි ඊට පස්සේ 26 වෙනි ගානට ආයවොත් 26 කියන්නේ එක්තරා වස්තුවක චලිතයට ප්‍රවේග කාල ප්‍රස්ථාරය තියෙනවා ආරම්භයේ සිට තප්පර 20 දක්වා විස්ථාපනය. ආරම්භයේ ඉඳන් තප්පර 20 දක්වා විස්ථාපනය කියන ළමයි මෙන්න මේ ප්‍රස්ථාරයේ මෙතන තප්පර 10යි මෙතන තප්පර 20යි මෙතන කාලයේ තප්පර වලින් යන්නේ හරිද? ප්‍රවේගයම ඉන්නේ ms ඍණයකින් හරිද? අපෙන් අහන්නේ ආරම්භක තප්පර 20 කියන්නේ මේක සම්පූර්ණ කොටසේ වර්ගඵලය හෙව්වනම් හරි විස්ථාපනය එන්නේ වර්ගඵලයෙන් හරි එතකොට ත්‍රපීසියමේ වර්ගඵලය එකපාර හොයලා දාන්න. ත්‍රපීසියමේ වර්ගඵලය හෙව්වත් හරි මේ ත්‍රිකෝණ කෑල්ලේ හොයලා මේ හරිද මෙන්න මේක මේ මොනවාද? මේකේ උස 10යි. මෙන්න මේ චතුරස්‍රය හොයලා මේ දෙක එකතු කරලා හරි. නැත්නම් එකපාර හොයලා දාන්න ත්‍රපීසියමේ වර්ගඵලය සමානයි භාගයයි මේ පාද දෙක. ඒ කියන්නේ එකක් 20යි හරිද වැඩි කිරීම 20 ධන අනිත් පාදේ මෙන්න මේක මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන උස දිග වෙන්නේ 10 ඉඳන් 20ට කියන තවත් 10යි වැඩි කරන්නේ ඒ අතර උසත් 10යි. හරි. එතකොට මෙතනින් එන උත්තරේ වර්ගඵලය මෙතන එනවා 30යි 30 10න් වැඩි කරාම 300 300 දෙකට බෙදුවම 150යි මීටර කියලා එන්නේ. ඔයා මතක තියාගන්න ඕන පොයින්ට් එක තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් තමයි විස්ථාපනයේ එන්නේ. හරිද? උත්තරේ 3. ඊට පස්සේ තුන්වෙනි 28 වෙනි ගාන 28 වෙනි ගාන කියන්නේ හරිද නිව්ටන්ගේ තුන්වෙනි නියමය සමග වඩාත් එකග වන පහත කුමන සංසිද්ධිය දහනවා එකග වෙන්නේ. හරි. ඉහළ මට්ටමක ඉඳලා පතිත වන බෝලයක් පොළවේ ගැටි පොලා බැනීම. ඒක හරි නේද? හරිද? ඉහළ මට්ටමක සිට පතිත වන බෝලයක් පොළවේ ගැටි ඉහළට පොලා බැනීම. ඒක තමයි උත්තරේ වෙන්නේ. හරිද? දැන් මෙහෙම උඩ ඉඳලා ළමයි බෝලයක් වැටෙනවා නම්
හරිද? මේ වදින එක තමයි ක්‍රියාව. පොළවේ වදින එක ක්‍රියාව කියලා ගත්තොත් නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නේ මොකක්ද කියන්නේ? නියමයෙන් කියන්නේ සෑම ක්‍රියාවකටම හරිද? ඊට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක. ඒතර බෝලය ඇවිල්ලා පොළවේ වදින එක තමයි ක්‍රියාව. නැවත උඩට පොළාපයින් එක. උඩට පොළාපයින් කියන බම්ප් වෙනවා. ඒක තමයි ප්‍රතික්‍රියාව. ඒතර උත්තරේ 1. උත්තරේ 1. හරිද? අනිත් වෙන්නේ නැහනේ. මේකට උත්තරේ අංක 1. පළවෙනි එකම හරියනවා. බලමු නිකන් අනිත්‍යව කියලා. ගසකින් වැටෙන ගෙඩියක ප්‍රවේගය පොළව ආසන්නයේ උපරිමය. මේක එන්නේ නැහැ. ඒක ශක්ති සංසිතියෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ධාවනය වන බස් රථයක දිරිංග යෙදීම මගින් යෙදීමේදී මගින් ඉදිරියට විසිවීම. හරිද? ඊට පස්සේ කියන්නේ චලනය වන පාපන්දුවකට පහර දීමෙන් දිශා වෙනස් වීම. හරි? අරක තමයි එන්නේ. වඩාත්ම එක වෙන්න පුළුවන් මේක. හරි. හරි ඊගාවට තියෙන 32 වෙනි ගාන 32 වෙනි ගානේ තියෙන්නේ දැන් මෙන්න මෙහෙම රූපයක් තියෙනවා ඇඳලා. හරිද? 32 වෙනි ගානේ රූපයක් තියෙනවා. මේ දැක්වෙන්නේ තලයක් මත තියෙන වස්තුවකට P නම් තිරස් බලයක් දානවා. තිරස් බලයක් දානවා. මම පොඩ්ඩක් මේ අතර පොඩි ગેප් එකක් තියලා දින්නම්කෝ. P නම් තිරස් බලයක් දානවා. ඊට පස්සේ කියන්නේ P හි බලය ශුන්‍ය ඉඳලා ක්‍රමයෙන් වැඩි කරගෙන යද්දී වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලය. හරිද? ඒක හිතන්න මෙයා P වස්තුව මෙහෙට අදිද්දි P වස්තුව මෙහෙට අදිද්දි මේ පොළව ළමයි කැමති නෑ මෙයා චලිත වෙනවට. එතකොට මෙයාගෙන් ඝර්ෂණ බලය දෙන්නේ මෙයා මත මේ පැත්තට. ඒ ඝර්ෂණ බලය සිම්පල් F කියලා ගන්නකො. අන්න එතකොට ඔයා දන්නවා මේ අපි දාන බලයට කියන්නේ බාහිර බලය. හරිද? මේ බාහිර බලය. බාහිර බලය ඒ කියන්නේ P කියලා අරන් තියන්නේ ප්‍රස්ථාරයේ උඩට එන ඝර්ෂණ බලය F. හරිද? ඒ කියන්නේ අපි දාන බලයත් එක්ක ඝර්ෂණ බලයට එක්තරා සීමාවක් දක්වා වැඩි වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපි දාන බලයත් එක්ක ඝර්ෂණ බලය මෙහෙම වැඩි වෙනවා. ඊට පස්සේ චුට්ටක් අඩු වෙලා ආයි නියත වෙනවා. අපි බලය කොච්චර වැඩි කරත් ඝර්ෂණ බලයට එතනින් එහාට යන්න බෑ. හරිද? ඔයාලට මතකද මේ අවස්ථා ටික? මෙන්න මේ වෙලාව ළමයි ඝර්ෂණයට එක නමක් කියනවා. මේ වෙලාවේ තව නමක් කියනවා. මේ වෙලාවේ තව නමක් කියනවා. බලන්න මේ වෙලාවේ අපි දාන බාහිර බලයට ඝර්ෂණ බලය සමානයි. එතකොට චලිත වෙන්නේ නැහැ. එහෙනම් චලිත නොවන මෙන්න මේ වෙලාවේ වැඩ කරන ඝර්ෂණ බලයට කියන්නේ මොන ඝර්ෂණ බලය කියලාද? ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියනවා. හරි චලිතය ඔන්න මෙන්න හරි ආරම්භ වෙන්න ඔන්න මෙන්න චලිතයට ඔන්න මෙන්න අවස්ථාවේ තියෙන ඝර්ෂණ බලය. ඒ කියන්නේ ගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. චලිත වන බලය හරිද? චලිත වෙන වෙලාවේ අපි තවදුරටත් දාන බලය වැඩි කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඝර්ෂණය කරගන්න දෙයක් නැහැ. වස්තුව චලිත වෙනවා. ඝර්ෂණය සීමාකාරීකට වඩා චුට්ටක් අඩු වෙලා නියත වෙනවා. ඔන්න ඔකට කිව්වේ මොකද්ද? ගතික ඝර්ෂණ බලය. ඒ කියන්නේ මේ ගතික ඝර්ෂණ බලය කියන්නේ වස්තුව චලිත වෙන වෙලාවේ මේ වෙලාවේ වැඩ කරන බලය. ඝර්ෂණ බලය. හරි උත්තරේ අහන්නේ මොකද්ද? ඝර්ෂණ බලයට මොකද්ද වෙන්න පුළුවන් කියලා නේ අහන්නේ. එහෙනම් මොකක් වෙන්න පුළුවන්? අපි දාන බලයත් එක්ක ඝර්ෂණ බලය වැඩි වෙලා චුට්ටක් අඩු වෙලා නියත වෙන්න පුළුවන්. ඒක උතනින් ගන්න පුළුවන් උත්තරේ මොකද්ද? ශුන්‍ය ඉඳලා උපරිම දක්වා වැඩි වෙලා ඉන්පසු සුළු වශයෙන් අඩු වෙලා නියත වෙනවා. උත්තරේ අංක 4. හරිද? උත්තරේ අංක 4. හරි 34 වෙනි ගාන 34 වෙනි MCQ එක බහුවර්ණය තියෙන මෙන්න මෙහෙමයි. මෙතනින් මෙහෙම කෝෂයක් සෙට් කරලා තියෙනවා. මෙතනින් එහෙම බල්බ් එකක් දාලා තියෙනවා. එහෙම XY කියලා හිස්තැනක් තියෙනවා එහෙම. හරි. ඊට පස්සේ රූපේ පෙන්වන්නේ XY අතරට සන්නායකයේ කම්බියක් පහත සන්නායක කම්බිය සම්බන්ධ කිරීමෙන් එහි ඇතිවන බල්බේ දැල්විය හැක. එකම වර්ගයේ ලෝහයකින් තනා තියෙන කම්බි තුනක් ABC කියලා දීලා තියෙනවා. දීප්තිය වැඩි වෙන පිළිවෙල අහන්නේ. හරි. දීප්තිය වැඩි වෙන්න ඕන ළමයි දාන කම්බිය ප්‍රතිරෝධය අඩු වෙන්න ඕන. හරි. A වලින් කියන්නේ මෙන්න මෙහෙම කම්බියක්නේ. ABC. අපි අඳිමුකෝ. A කියන්නේ සිහින් දිග කම්බියක්. හීනී දිග කම්බියක්. ඔන්න හීනී දිග කම්බියක්. ඊට පස්සේ මහත කෙටි කම්බියක්. මහතයි කෙටි කම්බියක්. මේ වගේ එකක්. හරිද? සිහින් කෙටි කම්බියක්. සිහින් කෙටි කම්බියක්. බලන්න ප්‍රතිරෝධය වැඩි කොතනින්ද? දීප්තිය වැඩි වෙන අණුපිළිවෙලනේ. වැඩි වෙන අණුපිළිවෙල කියන්නේ අපි තෝරන්න ඕන ප්‍රතිරෝධය. දැන් දීප්තිය වැඩි වෙන ළමයි මෙතනින් කරන්ට් එක ගොඩක් ගියොත්නේ. එහෙනම් බාධාව අඩු වෙන තරමට තමයි යන කරන්ට් එක වැඩි වෙන්නේ. එහෙනම් ප්‍රතිරෝධය වැඩි එකේ ඉඳන් අඩු පිළිවෙලට තේරුවා නම් හරි. වැඩිම ප්‍රතිරෝධය තියෙන්නේ මෙන්න මේකනේ හීනී. හීනී කියන්නේ යන්න අමාරුයි යන්න ඕන දුරත් වැඩි. එහෙනම් මෙයා තමයි වැඩිම ප්‍රතිරෝධය. එහෙනම් වැඩිම ප්‍රතිරෝධය දැම්මම තමයි අඩුම දීප්තිය එන්නේ. එහෙනම් ඒ කම්බිය දැම්මම පස්සේ තමයි ලයිට් එකේ එළිය ගතිය අඩු. ඊට වඩා එළිය ගතිය වැඩි වෙනවා. ඊට ටිකක් යන්න පුළුවන් කරන්ට් එක. ටිකක් පහසුවෙන් යන්න පුළුවන් ප්‍රතිරෝධය අඩු මෙන්න මේ C කම්බිය දැම්මම. වැඩිම වැඩි වෙනවා ප්‍රතිරෝධය හොඳටම අඩු දීප්තිය වැඩිම වැඩි වෙනවා ප්‍රතිරෝධය හොඳටම අඩු මෙන්න මේ B කම්බිය දැම්මොත්. උත්තරේ එන්න ඕන මෙහෙම. ACB. හරිද? ACB කියලා තමයි උත්තරේ එන්න ඕන. උත්තරේ අංක 2. හරි. ඊට පස්සේ අංක 35. හරිද? අවසාන ෆිසික්ස් හරි භෞතික විද්‍යාව බහුවර්ණය 35. ඒ අවුරුද්දේ.
හරි ඊට පස්සේ ජල වායු පීඩනයක ජල කඳේ සිරස් උස මීටර් 10කි. එම අවස්ථාවේ වායුගෝලීය පීඩනය හොයන්න. හරි ලේසිනේ. ඉතින් වායුගෝලීය පීඩනය කියන ළමයි ද්‍රවස්ථිති පීඩනය ලියන්න පුළුවන් HOG කියලා. දැන් උදාහරණයක් විදිහට හරිද? මේක දාලා හොයන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔය ජල කඳ බැලන්ස් වෙලා තියෙන්නේ වායුගෝලයෙන් තමයි බැලන්ස් වෙලා තියෙන්නේ. හරිද? එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් අත්‍තරම හිතන්නකෝ ඔයා මෙහෙම අදහසක් ගන්න නිකම් මම මෙතන අදින්නම්. මෙන්න මෙහෙම දැන් හිතන්න දැන් මොකක් හරි ඇති. දැන් ඔක ඇත්තටම ළමයි අපි රසදිය දාලා තමයි හරියටම කරන්නේ. මෙන්න මෙහෙම රසදිය වාජනයක් අරගෙන හරිද? දැන් මෙතන කියන්නේ අතන ජල පීඩනයක් ගැන ජල හරිද? දැන් මෙහෙම රසදිය පනිකරම් වාජනයකට වතුර පුරවනවා. රසදිය පුරවනවා. රසදිය පුරවලා හරි රසදිය පුරවලා මේ ඔක රසදියෙන් කරන්නත් පුළුවන්. දැන් වතුර දාලා මෙතෙන්ට කරන්නත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් නම් කරන්නේ රසදිය අරගෙන මෙහෙම රසදිය හරි වතුර හරි ගමන්නේ මෙහෙම ද්‍රවය දාන්න. මේකට මෙහෙම ඊට පස්සේ අදාළ ද්‍රවය ආයෙ පුරවන්න. පුරවලා මේක අනිත් පැත්ත ගහන්න මේකේ. හරි මේක මෙහෙම අනිත් පැත්ත ගැහුවෙන් පස්සේ ඔක අනිත් පැත්තම ගැහුවෙන් පස්සේ ටික වෙලාවක් තිබ්බම ඔයාලට පේනවා මේක ටිකක් බහිනවා පල්ලෙහාට. බහැලා මෙන්න මෙහෙම ලෙවල් එකකට ඉන්නවා. හරි. එතකොට අපිට මේකේ උස දීලා තියෙනවා. ඔන්නෝම ඕක තමයි දීලා තියෙන්නේ. සිරස් උස මීටර් 10යි කියලා දීලා තියෙනවා. ඇතුලේ හිතන්න වතුර තිබ්බා කියලා. හරි. එහෙනම් මෙන්න මෙතෙන්ට දැනෙන ළමයි පීඩනය මොකද්ද? මේ මෙතන පොයින්ට් එකේ පීඩනය කියන්නේ මේ ද්‍රව කඳින් ඇති වෙන පීඩනය. හරි. එහෙනම් ඔයා දන්නවා එකම ලක්ෂයේ පීඩන සමාන හින්දා මේ පීඩනය මේ පීඩනයට සමානයි. මෙතන පීඩනය සමානයි. එකම මට්ටමේ. හැබැයි මෙතෙන්ට දැනෙන පීඩනය කියන්නේ මොන පීඩනයද? වායුගෝලීය පීඩනය. ඒක තමයි P කියන්නේ. එහෙනම් P සමාන වෙනවා මෙන්න මේ ද්‍රව කඳෙන් ඇති කරන පීඩනය. ඒක ලියන්න පුළුවන් HOG. එහෙනම් වායුගෝලීය පීඩනය ලියන්න පුළුවන් H කියන්නේ 10යි, ρ කියන්නේ ජලයේ ඝනත්වය දීලා තියෙනවා 1000යි, ගුරුත්වත්වරණය 10 කියලා දීලා තියෙනවා. එතකොට ඔක්කොම කීයක්ද? හරිද? බල විදියට තියෙන එක වැඩි කිරීම 1 2 3 4 5 10 5යි පැස්කල්. හරි. හරිද? ඔන්නෝම තමයි උත්තරේ එන්න ඕනේ. එතකොට එන්න ඕනේ කීයද? උත්තරේ අංක 4. උත්තරේ අංක 4. ඔන්න ඔයයි ළමයි හරිද 2022 පේපර් එකේ හරිද O level විද්‍යාව 2022 පේපර් එකේ බහුවර්ණ ඔයාලගේ ෆිසික්ස් MCQ ටික සාකච්ඡා කරේ. හරි ඊළඟ වීඩියෝ එකෙන් ළමයි බලාපොරොත්තු වෙන්නේ 2021 නෑ ඊට පස්සේ මේ ඊගා වීඩියෝ එකේ මේකෙම ව්‍යුහගත රචනා සහ රචනා කොටස සාකච්ඡා වෙනවා. ඊට පස්සේ වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ අපි 2021 බහුවර්ණයි රචනයි හරිද මේ පාර්ට් දෙකට වෙන වෙනම වීඩියෝ දෙකක් අප්ලෝඩ් වෙනවා. හරි එහෙනම් channel එක subscribe කරලා තියාගන්න මේ දැන්ට ඔයා subscribe කරලා නැත්නම් එතකොට ඔයාලව ඉස්සරහට අප්ලෝඩ් වෙන වීඩියෝ ගැන එසනින් දැනුවත් වෙන්න ඔයාලට පුළුවන්. හරි එහෙනම් කට්ටියටම ආයිබෝවන් ජය වේවා.